ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ මගේ YouTube channel එකෙන් ගේන අලුත්ම වීඩියෝ එපිසෝඩ් එකත් එක්ක. අද වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් එහෙම නැත්නම් ඕපන් යුනිවර්සිටි එකෙන් ලබා දෙන ප්‍රාථමික අධ්‍යාපන වේදිකේ ගෞරව උපාධිය ගැන. ඔයගොල්ලෝ තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතිව අපේ WhatsApp academic channel එකට join වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයානාගතී දක්ෂ ගුරුවරයෙක් හෝ ගුරුවරියක් වෙන්න තියෙන දගෙන කෙනෙක්ද? එහෙනම් මෙන්න ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් වට වටිනා අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ තමයි 2025 වර්ෂවලට අදාළව ප්‍රාථමික අධ්‍යාපන විද්‍යා ගෞරව උපාධිය හෙවත් Bachelor of Education Honours in Primary Education මේ පාඨමාලාවට දැන් ඇතුම්පත් කැඳවලා තියෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේකට සුදුසුකම් ලබන්නේ කවුද කියන එක. අපි ඒක පැහැදිලිව බැලුවොත් ඔයාලට ප්‍රධාන වශයෙන් මාර්ග 4ක් තියෙනවා මේ උපාධියට ඇතුළත් වෙන්න. පළවෙනි ක්‍රමය තමයි උසස් පෙළ ඔයා ඕනෑම විෂය ධාරාවකින් A level විෂයන් 3ක් සමත් වෙලා තියෙනවා නම්. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය සහ මව් භාෂාව ඇතුළු විෂයන් 6ක සම්මාන කියන්නේ ක්‍රෙඩිට් සාමාන්‍ය සහිතව සමත් වෙලා තියෙනවා නම් ඔයාලට කෙලින්ම ආයුම්පත් යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව Preschool Education Certificate ඒ සහතික පත්‍ර පාඨමාලාව සමත් වෙලා ඉන්න අයටත් මේ අවස්ථාවට ඇප්ලයි කරන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි ඔයා දැනටමත් රජයේ ගුරු විද්‍යාලයකින් ප්‍රාථමික ගුරු පුහුණු සහතිකය ලබාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ උපාධියට ඇප්ලයි කරන්න පුළුවන්. අන්තිම එක විදිහට කියන්නේ හතරවෙනි ක්‍රමයේ විදිහට ගත්තොත් විවෘත විශ්වවිද්‍යාලයේ පදනම් පාඨමාලාව කියන්නේ ෆවුන්ඩේෂන් කෝස් හරහා එන අයටත් ඊට අමතරව ඕපන් යුනිවර්සිටි එකේ සනාතන සභාව විසින් පිළිගන්න ඕනෑම සුදුසුකමක් හෝ සමාන සුදුසුකමක් තියෙන අයටත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම අයදුම් කරන දිනට ඔයාගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. හරි. දැන් කොහොමද ඇප්ලයි කරන්නේ? මේ සඳහා ආයුධපත් බාර ගැනීම සිද්ධ වෙන්නේ ඔන්ලයින් ක්‍රමයට. 2025 දෙසැම්බර් 20 වෙනිදා ඉඳලා 2026 පෙබරවාරි 10 වෙනිදා දක්වා ඔයාලට වෙබ්සයිට් එක කරහා ඇප්ලයි කරන්න පුළුවන්. ආයුධපත් ගාස්තු වෙන්නේ රුපියල් 750ක්. මේ ගාස්තු ඔයාලට ඔන්ලයින් කාඩ් එකකින් ගෙවන්න පුළුවන්. නැත්නම් විශ්වවිද්‍යාල මධ්‍යස්ථානයට ගිහින් ගෙවන්නත් පුළුවන්. සිලෙක්ෂන් ටෙස්ට් එක ගැන කතා කරොත් මේකෙදී විශේෂ දෙයක් කියන්න තියෙනවා. සුදුසුකම් තියෙන හැමෝම අතරින්. ඒ කියන්නේ මේකෙදී විශේෂයෙන් සුදුසුකම් තියෙන හැමෝම අතරින් මේ පාඨමාලාවට සිසුම් බඳවගන්නේ තේරීම් පරීක්ෂණයකින්. ඔයාලට සුදුසුකම් අර මම කලින් කිව්ව සුදුසුකම් අතර තිබ්බත් ඔයා ඇප්ලයි කරලා මේකට පාඨමාලාව බඳවගන්නේ සීමිත පිරිසක්. මේ පාඨමාලාවට සිසුම් බඳවා ගන්නේ තේරීම් පරීක්ෂණයක්. ඒ තේරීම් පරීක්ෂණයෙන් තමයි සීමිත පිරිසක් බඳවගන්නේ. ඒ එක්සෑම් එක තියෙන්නේ 2026 මාර්තු 8 වෙනිදා උදේ 10:30 ඉඳන් 11:30 වෙනකම්. මේ කට්ටිය මේ ඩිග්‍රී එක කරන කියන්නේ මාධ්‍ය ගත්තාම සහ සෙන්ටර්ස් ගත්තාම සිංහල දෙමළ සහ ඉංග්‍රීසි කියන මාධ්‍ය තුනින්ම මේ උපාධිය හදාරන්න පුළුවන්. ඒ වගේම කොළඹ, මහනුවර, මාතර, අනුරාධපුර, යාපනය ඇතුළු ලංකාව පුරා පිහිටි විවෘත විශ්වවිද්‍යාල මධ්‍යස්ථාන රැසකදී මේ දේශන පැවැත්වෙනවා. ඔයාලට ළඟම තැනට යන්න පුළුවන්. ඒ වගේම ප්‍රාථමික ගුරුවරයෙක් විදිහට ඔයාගේ වෘත්තීය ජීවිතයේ ඉහළටම අරන් යන්න මේක හොඳම අවස්ථාවක් විදිහට පැහැදිලි කරන්න පුළුවන්. තවදුරටත් පරක්කුණ වී අදම www.ou.ac.lk වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම පෙබරවාරි 10ට කලින්ම අයදුම් කරන්න අමතක කරන්න එපා. මේකේ ලින්ක් එක මම group එකේ වගේම මගේ academic group එක වගේම මේ වීඩියෝ එකේ description එක පල්ලෙහානොත් දාලා තියන්නම්. එතකොට ඔයාලට ඕපන් යුනිවර්සිටි එකෙන් ලබා දෙන මේ ඩිග්‍රියට ඇප්ලයි කරන්න පුළුවන්.